ඔන්න ගෙනාවා සුපිරි වාසියක්. ඉතින් මම මොන වාහනේ ගෙනාවත් ඔයාලට වාසියක් තමයි ගේන්නේ. ඔයාලා දන්නවද ලංකාවේ තියෙන බයික් වලින් තෙල් වැඩ කරන බයික් වලින් හොඳම බයික් මොකද්ද කියලා? මම දන්නවා ඔයාලා කියන්න හදන්නේ බජාජ් බයික් එකක්. මොකද්ද බජාජ්? CT100 නෙවෙයි පුතා. ලංකාවේ තෙල් වැඩ කරන හොඳම බයික් එක මොකද්ද? බජාජ් කැලිබර්. බජාජ් කැලිබර් එකට ගහන්න බයික් එකක් මගේ ජීවිතේ මම දැකලා නැහැ. විශේෂයෙන් අඩු මුදලට තෙල් වැඩ කරන හොඳ බයික් එකක් හොයන බජාජ් කැලිබර් එක. මොකද්ද විශේෂ වෙන්න හේතුව? මේ බයික් එක මුලින්ම හදපු බයික් එකක් බජාජ් කම්පැනි. ඒ කියන්නේ මේ බජාජ් කම්පැනිට වැරදිච්ච එකක් කියලා සමහරු කියනවා. ඉතින් මේ බයික් එක මෙච්චර හොඳ වෙන්න හේතුව තමයි මේකේ බජාජ් කැලිබර් බයික් බොහොම සුළු ප්‍රමාණයක් තමයි ආවේ. මේ බයික් එකේ එන්ජින් එක හැදුවේ KTEC. ඒ කියන්නේ කවසාකි ටෙක්නොලොජි. ජපාන්ු තමයි මචං මේ බයික් එක හදලා තියෙන්නේ. කොන්දේ අමාරු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම අවුරුදු ගානක් තිස්සේ පල්සර් බයික් පැදපු මිනිහෙක්. ඉතින් මම අවුරුදු ගානක් තිස්සේ පල්සර් බයික් පැදලත් මං ඇයි කැලිබර් එක පදින්න කියලා දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති. මොකද මචං කොන්දේ අමාරු නෑ, තෙල් වැඩ කරනවා, රිපෙයාර් වලට සල්ලි යන්නෙම නෑ, හදන්න ඕනෙම නෑ. මේ බයික් දෙකම ෆස්ට් ඕනර් බයික් දෙකක්. ඉතින් මෙන්න මේක කතන්දරේ. මේ බයික් එක මචං මම දීපු බයික් එකක්. මට මේ බයික් එක දුන්නට පස්සේ සෙට් වෙන්නෙම නෑ. මොන බයික් එකක් ගත්තත් මට මේක වගේ ආදල්ලයක් සෙට් වෙන්නෙම නෑ. අර තමන්ගේ හදවතට දැනෙන ලව් එකක් තියෙනවනේ, මූ තමයි මගේ ලව් එක. මම්ම විකුණලා මම මේ බයික් එක කීයද දන්නවද ගත්තේ? විශ්වාස කරන මට බොරු කියන්න ඕනේ. මම මේක ගත්තේ 2,35,000කට. සමාගිට මං ගාව වීඩියෝ එකක් ඇති තිබ්බොත් මං දාන්නම්. අයිය සල්ලි හදිසියලු ආපහු දෙනවලු. මං ආපහු කීයටද මේ ගස් බයික් එක ගන්න? 1.30කට 2,35,000කට මං ආපහු ගන්නවා. ඉතින් මේ අපේ සේවාව ගැන අයිය තෘප්තිමත්ද? මේ අහලා නෑනේ එහෙම සේල් එකේ වාහනේ දුන්නට වඩා ගන්න දින ආපහු ගන්නවා කියලා නෑනේ. ඉතින් මේ 2,35,000ට මං ගත්ත කැලිබර් එකට මට හිතුණා මේකේ අර මේවා තියෙන මොනවාද ස්පෝක් තියෙන. ඉතින් මේ ඩිස්ක් බ්‍රේක් තියෙන ඇලෝ වීල් සෙට් එකක් දාන්න ඕනේ. ඉතින් මං එහෙම හොයද්දි හම්බුණා මචං මාර කැලිබර් එකක්. ඇත්තම කතාව කියනවා නම් මේ බයික් එකට වඩා මේ බයික් එක හොඳයි. මේකේ ඩිස්ක් බ්‍රේක් තියෙන. ඉතින් මට ඔයාලට මේ කැලිබර් එක දෙන්න පුළුවන්. පට්ට අඩු ගන්න මම ඇත්තටම මේකේ මේ ඇලෝ වීල් එක ගත්තේ නෑ. ඒක එහෙම කරන්න සුදුසු නෑ. මොකද බයික් එකේ කන්ඩිෂන් එක හොඳයි මචං. ආයි වැඩක් නැහැ කියලා තෙල් වැඩ ඉස්මයන් ගාල් ඉඳන් අරන් ආවේ රුපියල් 500ක තෙල් ගැහුවේ. තව 300ක විතර තෙල් තියෙනවා. තෙල් නම් වැඩ මචං යකා වගේ වැඩ. ඉතින් මේ බයික් එක ගත්ත ගානේ භාගෙට විතර ඊටත් වඩා හොඳ දින ඇලෝ වීල් දින කැලිබර් එක ඔයාලට දෙන්නද? ඉතින් ඕන කෙනෙක් ඉන්නවා WhatsApp මැසේජ් එකක් දාන්න. ඔන්න දැන් බයින්න එපා. අනේ මගේ දෙයියෝ මේ බයික් එකට ඔයාලා හිතනවට වඩා ගොඩක් කට්ටිය මට මැසේජ් කරන ඒකට මම කොහොම හරි 24ක් ඇතුළත ඔයාලා හැමෝටම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් මේ සුපිරි කැලිබර් එක ඔයාලට කාටද කරගන්න ඕනේ? අහගන්න විස්තරේ. එන්ජින් 100%යි, ටයර් දෙකම අලුත්, ඇලෝ වීල්, ඩිස්ක් බ්‍රේක්, ඩොකියුමන්ට් පැත්ත 100%යි, ෆස්ට් ඕනර් කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ මචං. වොරන්ටි එකක් දෙන්නම්. මීටර් වලින් ඉඳන් ලයිට් වලින් ඉඳන් හැම රෙද්දම වැඩ මචං. අරගත්ත පදින්න විතරයි තියෙන්නේ. ඔන්න සුපිරියක් පදින්න හොයනවා. මෙන්න බයික් එක. ඉවර වුණාට පස්සේ නම් ඉතින් දුක් වෙන්න එපා. හොඳ එහෙනම් ජය වේවා.